පැත්තට වෙන්නකෝ. අයියාට පැත්තට වෙන්න. අයියා හලෝ කොහමද? අද අපි බලමු ගේම් එකත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඔයාලා සර්ප්‍රයිස් වෙන්න අපි ගේම් එක ගමු. කාසි 12 හොයාගන්න තමයි අපේ ගේම් එකේ තියෙන්නේ. ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා මතක් කරනවා. මේකෙන් ආච්චි කෙනෙක් තමයි. ඒක නම් හැමදාම අනිවාර්යෙන් බලන්න ඕනේ. අන්න ටිකක් බලන්න. මේරින නිදන් උදේද මොකක්ද කිව්වේ? මේ තියෙන්නේ අර කිව්ව නිදන් ඇතුළ වෙන්න ඕනේ. නිදන් උදේද තමයි වෙන මොකක්ද නෙවෙයි. ඕක තියෙනවා එක එක බඩු ගන්න. ඔන්න රහස් නේක. ළඟට ගිහිල්ලා කරන්න තියෙන්නේ එකපාරක් ටච් කරන විතර. ඒ වටේම බලන්න තියෙන්නේ. අර මිටිය ගෑල්ල හම්බුනේ. දෙයියා. රාට කොට වගේ තියෙනවා. ටකක් දෙන්න. අන්න දෙන ක්‍රෝබා එක. ක්‍රෝබා එක කාසිය දෙක මෙතන. චුට්ටරේ වැද්ද බලලා එමු කොකඩක්. කාසියම තිබ්බොත් එහෙම පට්ට වාසනාව. ඔක්කොම කාසි එක තැන කොට ගන්න බෑ. පොඩි වෙන කාසියක් තිබ්බා. හරි. අද නම් කාසි වෙහි වෙලාද? මේ බර ආච්ච හංගන්න අමතක වෙලාද? ආච්ච එන්නේ නැසන්ද? අද වෙන්න නම් ආච්චිව නතර කරලා වෙන්නන්න ඔයාලට. මේක අපිට පුළුවන් ආච්චි නතර කරන්න. ඒක වල කවුරුත් දන්නේ නැති වෙදි. ආච්චි අපි කන්න නැතුව බලන් ඉන්න දෙයක් නෙවෙයි. වෙදි ආච්චි බලන් ඉන්නවා නිකන් මොකක්ද දන්නේ නැහැ වගේ. और डाउनलोड करना फ्री गेम में मेरा को सब्सक्राइब करंड මේක නම් වලව්ව ගේම් එක. අලව්ව සීසන් 3 ඇවිල්ලා අලුතෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට වාසනාව. වැඩි තිබ්බා. මෙන්න මේක එකපාර කපලා රෝබා එක අයින් කරලා මම මේක ගේම් එකට කෙලින්ම මැනික වැනිකක් ගත්තා. දැන් මෙතන අස්සට ගිහිල්ලා බලමු නේද. ඔළුව නරිමත් එක්ක ඔළුව. ඕ මෙතේ මෙතන දිනනවා. මුටේ සම්පූර්ණා. ඕ තව කාසියක්. මං කිව්වද කාසිය වෙලාද? කාසි පුරවලා දින්නේ. ආති ඩහන් ගන්න අමතක වෙලාද? මම කලින් දාපු වීඩියෝ එකක් බලන්න කියලා මතක් කරනවා. ඉන්න පොඩ්ඩක් ඉන්න ආච්චි එනවා. ආච්චි පොඩ්ඩක් ඉන්න. අපි ආච්චි එනවා. අපි ආච්චි කන්ටදයක් ගාලා බලන් ඉමු බණ්ඩ. ඒ ආච්චි එන්න ආච්චි. තව කාසියක් තිබ්බා. ඊට කලින් මිටියෙන් කඩලා ඉමු අපි අරක. එතකොට අපිට ලේසියි අතන. ලයික් කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ආච්චි අපි කලින් වීඩියෝ වගේ තමයි ලයික් කරන්න ඒ මාර වැඩිනේ හොරෙක් ඔන්න වාන්න දැන් ආච්චි ඉවරයි එක වන් ෂොට් පාරයි ඉවරනේ ආච්චි කොයි දෙකන එක පාරයි ගහුව කනට ආච්චි ඉවරයි වන් ෂොට් නොකවුට් අපිට කවුද ආච්චිට මේකත් කොලොන් දෙන්නේ හරිද කඩේ හරිම ලේසි කාසියකුත් තියෙනවා වලට පේනවා
අපි සුන්දර පරිසරයක් නැද්ද? මට පේන්නේ සුන්දර පරිසරයක්. අද මංගේ මාර වාදනාවක් තියෙනවා. කාසි වෙහි වෙහි. මේක කලින් තව වලව්ව වීඩියෝ එකක් දැම්මා. දැන් මෙන්න මේක අයින් කරන්න තියෙන විදිය. ඉතින් අපි අයින් කරලා මේ කාසිය ගමු. අපි මෙන්න නාග රූපේ තියෙන දැන් ආච්චි විසින් කෙලිය මෙන්න මේ කාසිය අතට බය වෙන්න ඔයාලා කිසි දෙයකට බය වෙන්න ආච්චි නෑ. අර අපි කරපු විදිහට කොයි 100? ඒ 100 අපි මෙහෙ 100 එහෙ නැද්ද වන්දා? 100 ෆොටෝ වෙලා මම හරි නානේ. ඒ 100ක් ඉවරේනේ. අයියෝ පාවි. මම නෑ පර 100 නෝ කරටයක් දාලා ඉවරලා නිකන් ඉන්න. ඒ මුල්ලි 100 නේ තින්නේ. කටදාන් කට මගෙත් එක්ක කටදාගෙන ඔක්කොටම කතා වෙන්නේ. ඒ බාසිරෝ කිසි දෙයකට අපිට බය වෙන්න බෑ. පාරෙන් ඕවට නෑ. ලොන්ඩන්. මෙන්න මෙයාකට මැනිකර ගිහින් ඉවරලා මැනික මෙන්න මෙයාකට විහික් කරලා දාන්න මෙතනට. මෙතනට මතක් කරලා දාන්න නැත්තම් හොයාගන්න ගියාම වෙලා යනවා. ඔන්න ගම්තින් කඩම් වටන ඩු ඒ කඩම් වලුන්නේ නෑනේ. අනීතික මට පේන්නේ මට උඩු කැට. අපි මේ ලාච්චි අරලා බලමු. මට පේන්නේ ඕ වාසනාව. සබත් කරලා බලමු. එහා පැත්තේ නතු වෙන්න පුළුවන්. ඕකේ දැන්. අපි එහා පැත්තේ අල්මාරිය කරලා බලමු. අම්මෝ වදුම අල්මාරිය ඔළුවේ. දොරක් අදින් පරිස්සම් වයින්ද දැන්නේ. මෙන්න කාසියක් තියෙනවා වලට පේනවා. මම ගොඩ කිති ලාච්චෝ වගේ එකක් තියෙනවා. විස්තර කඩපු දනක් කාසියක් තියෙනවා. ඕ කඩපු දන හොඳටම අලුතේ වැල්ඩින් පාරක්වත් දාන්න ඒ වගේ. යන්න බෑනේ මල්ලි මෙතන කොයි අර මිටි. මට පේන්නේ නෑනේ අප්පා. ඊය වැටලා අපිට වෙන පැත්තකින් ඉන්නවා යන්න වෙන්නේ. අපි අනිත් පැත්තේ මට පේන්නේ නෑකෝ. කඩුවෙත් තමයි ඊයෝ මගේ ශක්තියක් තමයි. රාත්‍රී කණ්ඩ දෙයක් ගාලා ඉවරලා දැන් කෙලින් හිට කණ්ඩක් පරන. ඊය අල්මාරිය අතරින් වෙනවා යස්. මොකද මේ කරන්නේ මන්ද? නමුලද්ද මේ අඳුටින් අතව දැන් පැල්ලෙන්න දෙන්නේ. අයියෝ. අපි ටික දිදිකට ඉපුද? ආච්චි කොහමද? යා දිගන්නේ නේ. අට උඩු ආච්චි. යාත්‍රික පාරේ මං ගහුවේ දැක්ක. මෙන්න මෙතන ලාච්චු ටිකේ බලන්න. ඒ ලාට්ටිය ඔමනේ ඉන්නවා. අන්න තව කාසියක් තියෙනවා ගැම්ම. උනේ. අරින්ඩත් කලින් දැක්කා. ඒ කාසි ඉන්නවා. කාසි හතරක් දැනට ඉවරයි. දැන් සම්පූර්ණ කාසි 7යි. අපි මේ මෙතන දාලා ආච්චි තියෙනවා. අපි එතන බලන්න ඕනේ. තව එකක් තියෙනවා. ඔව් අදන ලේසි වැඩිද මොකද? මෙන්න මෙතන ලාච්චුවත් මේක කරලා කර්මයට හරි තිබ්බොත් වාදනාවනේ. අර මං කියන්නේ රස මුල්ල නෑ බලන්න ඕනේ. මොකද කාසි දැනට 9ක් සම්පූර්ණ කරා. ඔන්න අතනක් කාසියක් තියෙන එක පස්සේ ගමු. ආච්චි කාලා වලට කාලා දෙන්න උදේට කාලා. අමුගිරිද මන්ද කාටද? මේ පඩිපෙළ වැඩි කවුද දන්නේ නේ? පඩිපෙළ වැඩි වගේ. එන හදන්න තිබිලානේ මං අන්න මං කිව්වේ. වෙනවා තිබිලානේ හදන්න. හිල් පඩිපෙළ හිල්. දේවාලේ හිල් වගේ. ආච්චි සමතේ වෙලා පඩි වෙලා තද්ද. ආ ඊළඟ හදන්න වෙලා පඩිපෙළ. විනෝඩා කදුවා වැඩි. ගම්මිරි කියලා කතෝන වෙද්දන්න දාල්ද ගම්මිරි සිවලා කෝල් එකක් යෝ ඕ තියෝ බෑවද
කාසිය තුන අපිට හොයාගන්න තියෙන්නේ. ආච්චිට මම ඊයර පොඩ්ඩක් කතා කරලා ඔව් මඩේ ඊයර පොඩ්ඩක් කතා කරලා හලෝ සීයා කොහමද අයියෝ ආයෙ දුවන කනඩක් කොල්ලා මොනේ ඈ පොඩි ටිකක් පොඩ්ඩක් එන්නලු ආසියව ගෙන්නවන්නකෝ අපිට බලන්නේ එතන තියෙනවා අර ලාච්චු වගේ තියෙනවා අපිට ගන්න විදියට එතන නෑ එතන කැරක එතන කාසියක් තියෙනවා වැඩේ කියන්නේ අපිට මේ ලීයා නෑනේ ලීය හේතු වෙලා අපිට අරගන්න අර මිටිය මේ හරි අපි මේ මිටිය කොයි අප්පා මොන මගුලේ යනවද ආච්චිගේ පත්තරෙත් ඇති ආච්චි කඩුවල අයියෝ ඒක කාසියක් කඩුව තියෙන්නේ කාසියක් නැතොත් කොහොමද මේ ගේම් එක දිරන්නේ යන්න මිටිය කොහොමද ඕනේ මිටිය මේ මිටිය කොහෙටද දැම්මේ අයියෝ මේ මිටිය ආච්චි අපේ මිටිය දැක්කද දාලා ආච්චි මේ මිටිය දැක්කද මිටිය අයියෝ මිටිය බිම නෙවෙයි ආර කාමරේ ආච්චි කැවද එතන අපි බලමු කාසියක් කම් අතන තිබ්බ මිටිය හොයාගන්න ඒකට ඔය ආච්චි ඉස්සරහට තව වීඩියෝ බලාපොරොත්තු වෙනවා ආච්චි කැවද අනේ කොසියද නැද්ද මේ ලියා ඉගෙන ගන්න විදිහක් නැහැ මේ අපිට මේ අरे අයින් වුණා මේ අපිට මේ මම කිව්වේ එතන අනිවාර්යෙන් අපි සීයාව දැන් පෙන්නන්නද සීයා දාන්න දැන් අපි මේ යකා ග්‍රෝලුවත් එක්ක සීයාව වෙල පෙන්නන්න නැහැ මට උඹ ඉතින් අඩක් ගන්න ඕනේ අපි අන්තවත් අතාරිකද අද සීයාගේ පත්තරේ නෑ ඔය අන්න අපි කයි ඔය ඔයාලා හිතන්න නැති දැන් වල තමයි මේ කාසිය හරි අපි කාසි 12ම හොයාගත්තා දැන් ඉතින් මැච්ච දිනුවා කතා දෙයක් නැහැ මැච්ච දිනුවා මොල් මංගලි කරන්නේ නැහැ අපි දැන් ආච්චි ගාවට ටිකක් ගිහිල්ලා ඉමු ඊට මේ ආච්චි ගාවට වෙන්න ඕනේ ආච්චි නේ මොකද ගන්න නිදාන හොස්සන්නේ කන්නේ උතර භාගයක් දෙන්න ඕනේ භාගයක් දෙන්න අනේ භාගයක් දෙන්න කාලක් දෙන්න මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. එවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලා ආච්චි සන්නේ රහන් ඉන්න රැපේ කාසි 12ක් ගන්න අරගෙන පාමුලින් දෙවිති බලන්න ටිකක් තබා අපි බලමු නාගරූපිකාවට ගිහිල්ලා ගල් දොරක් නැත කුවීමය නාගමරිකත් සොයාපන් ඒ දිනුන් කිව්වල දිනුන් නෑ අපිට කවදාවත් හොයන්න තියෙනවා නැත යකුට විලක හොයාගත්තා මේ ලිවරෙක් ගලවලා ගන්න බැයිද දන්නේ නෑ ඕන්නම් මෙරාට මං කරලානේ අපි දැන් ආච්චිවර එකක් කබඩ් බලන්න එකට තව පොඩ්ඩක් ඉර වෙනවා මැනික් අපි ගත්තා නම් හරි අපි දැන් ටිකක් කාච්චෝ බලන්න යන්නේ කියලා බලන්න ඉස්සෙල්ලා මේක තියෙනවා
ඒ මැනික් එක තියලා යන ආච්චෝ ටිකක් බලන්න. ඒත් liver එක අපිට වාගෙන කරුණා තාම. අල්ලන්න. අයියෝ liver එක මෙතනම තිබිලා අපි දඟලනවනේ බොරුවට. liver එක අපිට එස්පලා අපිට තිබිලා. යම්මල liver එක තියෙන තැන මම දැක්කා. ඊට කලින් මම පැනලිලානේ ගොඩාව. මුලින්ම අපි ආච්චි ටික ඉවසන බලන්න දා යමු. යුදයට ජය කොඩිය කියලා නේද දැක්කා. යාළුවා නෙමේ අපිට ආච්චි බලන්න යන්න. මේ liver එක ගැලවෙයි ඇයි දන්නේ නෑ ඔය ආච්චිගේ පිස්සු නාග රූපෙට නට් එකක් පැස්සුවා නම් ඉවරනේ. ඒක නම් ඇත්ත අයියෝ. අයියෝ වලන්නෝ. මේ මොකද අම්මට උඩුනේ. මාට ඒගොල්ලෝ දෙතාක්ෂරනේ මේ ගෙවල් වල තියෙන්නේ. මේ ආච්චි අපේ ගෙදර මේව හදාගන්න තියෙන්නේ. අපි මේ මොබිට ගන්න ඈ අපේ ඒක ඉවරයි. ඒක ඉවර වෙයි කියන්නේ. ඔව් තේන්නේ අපි ඒත් වලට මේ ගේම් එක ගෙනාවා. කොමන් නැද්ද ගෙනාවට හරි යන්න බා. යම්මේ සුපි බහිරව බිය හරියට. බහිරමල්ලි බහිරමල්ලි ඒ මුණෑනේ. දෙන්න රාජ්‍ය කණේ බල දුන්න එක මූ කවුද මට? ඉතින් මේ ලොකු සීන්දාන් එන්න එපා හරිද? මේ තියෙන්නේ නිදානේ මට ගන්න ඕනේ. හැම තැනම රත්තරන් මැණික් වලින් පිරීලා හා මොකද කවුද සස්පෙ පිටුවසේ? මේ අම්මෝ බහිරමල්ලි අම්මා කනට ගහයි ඉවරයිද? දින්න අපි